තෙරුවන් සරණයි. අද දවසේ විශේෂ වැඩසටහන් දෙකක් මෙම ශාලාවේ සිදු වෙනවා. එකක් තමයි අපි හැමෝම කුසල ශ්‍රද්ධාවෙන් මෙතෙන් පැමිණලා තියෙන්නේ අප විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලාට වස් කාලයේ අප විහාරස්ථානයේ වැඩ ඉවලා වස් වසන්න ආරාධනා කිරීමේ විශේෂ උත්සවයක් ප්‍රථමයෙන් තියෙනවා. ඊට පස්සේ අපි තියෙනවා අපේ භාරකාර මණ්ඩලයේ වාර්ෂික සභා රැස්වීම පවත්වන ඊට පස්සේ කෙසේ වෙතත් අපි බෞද්ධ සංස්කෘතිය අනුව අපි ඕනෑම වැඩක් පටන් ගන්නේ පන්සිල් සමාදන් වෙලා අප ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදයත් එක්ක මම ඒ සඳහා ගෞරවපූර්වකව අප ස්වාමීන් වහන්සේට ආරාධනා කරන සිටිනවා පැමිණ සිටින පිරිස පන්සිල් පිළිපදවලා ආශිර්වාද කරන මේ පින්වත්නි, පළමු කොටම
පංචශීලයේ පිහිටීම සඳහා ආසන වලින් නැගිට තෙවරක් ගෞරවයෙන් තුමතාවක් නමස්කාර පාඨය කියන්නේ. භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ සබ්බඤ්ඤත මහා කාරුණික අසමසම වූ ලෝතර බුදු පියාණන් වහන්සේට මේ දැල්ලෝ පහන් ආලෝකයේ සුවඳ දුන් සුවඳවත් වූ සුවඳ මල් ප්‍රණීත පිරිසිදු ගිලන්පස උන්වහන්සේගේ සිරිපා මුල සිරිපා කමල් මත ගුණ සිහියට නගාගෙන පූජා කරමු. පූජා වේවා. ජනිත වන අනන්ත අප්‍රමාණ කුසලානිසංස බලයෙන් පින්වත් ඔබ හැම දෙනාට උතුම් මඟඵල නිවන් පිණිස උපකාර වේවායි ප්‍රාර්ථනා කරගෙන අදිෂ්ඨාන කරගෙන අපි බුද්ධ වන්දනාව පවත්වන්න සාදු කියන්නේ. අපි එක්ව කියමු. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විච්ඡාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ
ජීවිත පරියන්තං සරණං වන්දාමි චේතියං සබ්බං සබ්බතානි සුපතිට්ඨිතං ශාරීරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං යස්ස මූලේ නිසින්නෝව සම්භාරි විජයන්නකා පත්තෝ සබ්බං වන්දේ තං බෝධිපාදකං ඉමේතේ මහා බෝධි ලෝකනාතේන අහම්පිතේ නමස්සාමි බෝධිරාජා ගණසාරප්පදිත්තේන දීපේන තිලෝක දීපං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනාං පූජයාමි තථාගතං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුහේ පූජේමි බුද්ධං පුඤ්ඤේන මේතේන ලභාමි උප්පම්මිනායාති යථායි ධම්මේ කායෝ තථායාති අධිවාසේ තුනෝ භන්තේ පාණියම් පරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගංහාතු අධිවාසේ තුනෝ බන්තේ ගිලාන පච්චයං ඉමං අනුකම්පං උපාදාය කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කමමේ බන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා පමාදේන මයා කතං අච්ඡයං කමමේ ධම්ම සම්දිට්ඨික කාය
ධම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සාදු සාදු සාදු. තෙරුවන් සරණයි සියලු දෙනාටම. අද දවසේ අපි වැඩසටහනට ආශිර්වාදයක් ලෙස මෙතනට වැඩම කරවලා මහා සංඝරත්නයගෙන් අවසරයි අප පන්සලේ වැඩ වාසය කරමින් අපට අර්ථයෙන් ධර්මයෙන් නිතරම අනුශාසනා කරමින් අප ජීවිතේ කටයුතු වලට ගොඩාක් ප්‍රබලක් වෙන බෞද්ධ දර්ශනය ආගමික කටයුතු වලට අපි විතර යොමු කරන ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. ඒ වගේම අද ඉරිදා දවසේ නිවාන් දවසේ මෙතනට ශ්‍රද්ධාසිතින් මෙතෙන් පැමිණලා සිටින ඔබ සියලු දෙනාම ආදරේ පිළිගන්න අතර විශේෂයෙන් මතක් කරන්න ඕනේ මෙතන ඉන්නවා අපේ බෞද්ධකාර මණ්ඩලයේ නිලධාරී මණ්ඩලයත් මෙතන පැමිණ සිටිනවා. ඒ වගේම කුසල පෙරේ ශ්‍රද්ධාසිතින් මේ වසරේ කටින කමිටියට සම්බන්ධ වුණු පිරිසක් මෙතන ඉන්නවා. ඒ සියලු දෙනාමත් ආදරේ මතක් කරමින් අද දවසේ අපි එකතු වෙලා මේ මම කලින් සටහන් කර පරිදි අපේ මූලික වැඩසටහනේ විදිහට තියෙන්නේ කටින ආරාධනා වස් ආරාධනා කිරීම අප පන්සලේ ස්වාමීන් වහන්සේලාට. අපිට කටින වස් ආරාධනා ගොඩක් වචන තියෙනවා. නමුත් මම හිතුවා අපි මේ ගමන මේ වැඩසටහන ඉස්සරහට යන්න කලින් අපි කවුරු හරි පන්සලේ ගොඩක් සම්බන්ධ වැඩ කරපු ආගමික කටයුතු ගැන දන්න කෙනෙක්ගෙන් අපි පොඩ්ඩක් අහගමු කියලා මොකක්ද මේ කතාව කියලා. හරි. එhmenan මම ආරාධනා කරනවා අප විහාරස්ථානයේ බාරකාර මණ්ඩලයේ සමාජිකයෙක් වෙන ප්‍රතාප් වැලිකටිය මහතාට අපිට පොඩ්ඩක් මේ කටින සහ වස් ආරාධනාව ගැන පොඩි හැඳින්වීමක් පැහැදිලි කිරීමක් දැනුම් දීමක් කරමින් මම කාරුණිකව ආරාධනා කර සිටිනවා. අද මෙතනට පැමිණලා සිටින පින්වත් ඔබ සියලු දෙනාම මම ගෞරවපූර්වක පිළිගන්නවා මේ අවස්ථාවේදී. මම ප්‍රථමයෙන්ම අපේ විහාරාධිපති පූජ්‍ය තපස්තර සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේගෙනුත් අපගේ විහාරවාසී නේපාලයේ කේම ස්වාමීන් වහන්සේගෙනුත් අවසර අයද සිටිනවා. මට දීලා තියෙන එක කාර්යයක් තමයි මේ අද දින වස් අනුග්‍රහක සියලුම සමාජික මාතෘත්වීන් හඳුන්වා දීම සහ ඊට පෙර අපේ බස්නායක මහත්මයා කිව්ව විදිහට මගේ දැනුම පරිදි මගේ අවබෝධය පරිදි මගේ ප්‍රත්‍යක්ෂ පරිදි මම මේ වස් කාල සීමාවේ කොහොමද ප්‍රයෝජනවත් විදිහට යොදාගන්නේ කියලා මම විනාඩියක් දෙකක් අරගෙන පැහැදිලි කරන්නම්. මම හිතන්නේ හැමෝම දන්නවා මේ පින්කම ලංකාවේ සිද්ධ වෙනවා. ඒ වගේම නවසීලන්තය ඇතුළු විදේශ රටවලත් සිද්ධ වෙනවා. අපේ විහාරස්ථානයේ මම හිතන්නේ වසර කීපයක් එක දිගටම කොවිඩ් කාලේ මේ පින්කම සිද්ධ කරා. ඔයගොල්ලෝ දන්නා පරිදි අපේ දැන් මෙතන 17ක් වගේ පෞල් සම්බන්ධ වෙලා තියෙනවා මේ ස්වාමීන් වහන්සේලාට මේ මාස 4 ඇතුළත සියලු උපස්ථාන කිරීම සඳහා. ඒ උන්වහන්සේලා මම හිතන්නේ ඊළඟ පොය දවස් කිහිපකින් උන්වහන්සේලා ඒ වස් සීල සමාදන් වෙනවා. ඒ 4 මාසය තුළ උන්වහන්සේලාගේ ප්‍රධාන අරමුණ තමයි උන්වහන්සේලාගේ මේ නිර්වාණ මාර්ගය අවබෝධ කිරීම ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා උන්වහන්සේලා සම්පූර්ණ කාලය යොදවනවා. ඒක නිසා ඒ කාලය ඇතුළත උන්වහන්සේලා වෙන ආගමික කටයුතු වෙන එළිය කරන කටයුතු වලට යෑම සීමා වෙලා. ඒක නිසා අපි මේ අපේ කණ්ඩායමේ වගකීම තමයි උන්වහන්සේලාට අවශ්‍ය දේවල් සපයා දීම.
ඉතින් දැන් මේ නවසීලන්තේ තියෙන දැන් අපි ආරණ්‍යගත ස්වාමීන් වහන්සේලාට නම් ඒක වෙනස් විදිහකට උපකාර කරන්න ඕනේ. හැබැයි දැන් අපි මේ වගේ රටක ඕගොල්ලෝ කොහොමද මේ පුණ්‍ය කර්මයට සම්බන්ධ වෙන්නේ කියන එක මම පැහැදිලි කරන්නම්. දැන් මම හිතන්නේ කමිටුවේ සතියකට දවස් කිහිපයක් ඒ පූජා වැඩසටහන් සැලසුම් කරලා ඇති. එතකොට ඕගොල්ලන්ත් මනසින් මේ මාස 4 මාසය ඇතුළත වෙන කටයුතු දෙවෙනි කර මේ කටයුතු ප්‍රථම කර ඒ පුළුවන් හැම වැඩසටහනකටම සහභාගී වුණොත් ඒතර ඕගොල්ලෝ මාස 4ක් අවසානයේදී ඕගොල්ලගේ සිත වඩා දියුණු තැනකටපත් වෙයි කියලා විශ්වාස කරනවා. මොකද මමත් වසර කිහිපයකට කලින් මේ දෙයම කරා. එතකොට ඒ අපේ සම්පූර්ණ ජීවන මාර්ගයම වෙන දිශාවකට හැරෙනවා. ඒකෙන් සම්පූර්ණ නිර්වාණය ප්‍රත්‍යක්ෂ වෙලා මාර්ගය සම්පූර්ණ වෙන්නේ නැහැ. හැබැයි මාර්ගයට අවතීර්ණ වෙන්න හෝ මාර්ගය දන්නා පිරිසක් හඳුනා ගැනීමේ අවස්ථාව උදා වෙනවා. ඒක මම සාතික කරලා කියනවා. ඒක නිසා ඒ නිවන් මාර්ගය අසා ගැනීමට ඔබට ඒ අවශ්‍ය කරන සුදුසුකම් සපුරා ගන්න පුළුවන් මේ ස්වාමීන් වහන්සේලාට මේ 4 මාසය තුළ කරන උපකාර තුලින්. ඉතින් මම කියන්නම් ඔයගලන්ට මේක කරන්න පුළුවන් කොහොමද කියලා. දැන් ස්වාමීන් වහන්සේලා ඔයගොල්ලෝ දන්න පරිදි අපි මාසයක් රෙන්ට් කරලා ලබා දීලා තියෙනවා. ඉතින් ඒකේ සියලු වියදම් අපේ දායකතාව දරනවා. ඒක නිසා මේ කණ්ඩායම විශේෂයෙන් ඒ ශ්‍රම දායකත්වය දැන් මේ බාරගාම මණ්ඩලයේ මාතෘ එක සම්බන්ධ වෙලා ඒ ශ්‍රම දායකත්වය ඔයගොල්ලෝ ලබා දෙන්න. ඉතින් තමන්ට හැකි පමණින් මේ මුදල් ආධාරත් ලබා දෙන්න. ඔයගොල්ලෝ දන්නා පරිදි විහාරස්ථානයක් පවත්වා ගන්න සෑහෙන වියදමක් යනවා. ඉතින් විශේෂයෙන් මේ 4 මාසය සහ මේ අවුරුද්ද පුරාම ඉතින් ඔයගොල්ලෝගේ පුළුවන් තරම් ඒ සහභාගීත්වය ලබා දෙන්න. ස්වාමීන් වහන්සේලාට අපි ඒ කරන උපකාර වලට උන්වහන්සේලා ඉතාමත් පිරිසිදුසිතින් සූදානම් වෙලා තියෙනවා අපිට ප්‍රතිඋපකාර කිරීමට. කොහොමද? ප්‍රධාන වශයෙන්ම උන්වහන්සේලා ධර්ම දානය ලබා දෙනවා. ඒක නිසා විහාරස්ථානයේ අර හවස කරන වැඩසටහන් වලට ඔයගොල්ලන්ට පුළුවන් විදිහට සහභාගී වෙලා උන්වහන්සේලාත් එක්ක සම්බන්ධ වෙලා මේ ඒ ධර්ම මාර්ගයට යොමු වෙන්න. ඉතින් ඒ මාස 4ක් ඒ දිගට එක දිගට කරාම ඒතර විශාල පුණ්‍ය ශක්තියක්. ඉතින් ඒකම ඒ අදාළ සිවුරු ගැසිසලු පූජා කිරීමෙන් ඒ සිත් පහදා ගැනීමට ඒ ලැබෙන අවස්ථාවෙන් ඒතර ඒ සියලු ආනිසංස ලබා ගන්න පුළුවන්. ඒකම මාස 4ක් අවසානයේදී කරන කටින පින්කම තියෙනවනේ. එතකොට ඒකටත් සහභාගී වෙන්න අර මුළු ඒ කාල පරිච්ඡේදයේම සහභාගී වීම ඉතාම වැදගත්. එතකොට කිසිම බලකිරීමක් නැහැ. Tamanට පුළුවන් ප්‍රමාණයට තමන්ගේ සිත පැහැදෙන සිත පැහැදෙන්න ඉස්සරහට පැහැදෙනවා. ඒ කියන්නේ කවුරුත් බල කරන්නේ නැහැ. මේ දවස් කීප මෙච්චරක් එන්න ඕනේ කියලා එහෙම කිසිම බලකිරීමක් නැහැ. තමන්ගේ ස්වාධීන සිතින් ශ්‍රද්ධාව ඇතුව ඒ වැඩසටහන් වල සහභාගී වෙන්න. එතකොට පුණ්‍ය ශක්තියක් රැස් වෙයි. හරි. මම දැන් මේ නල්ලයිස්තුව කියන්න ඉතින් පොඩ්ඩක් අතොස්සලා දැනුම් දෙන්න ඉතින් ස්වාමීන් වහන්සේට පේනවා මෙතන පැමිණිලා ඉන්න අය මිලානි පෙරේරා සහ කාංචනා ඒකනායක ඒ දෙපළ සහ ඒගොල්ලෝගේ පවුලේ සිදු වෙනවා. තිලක්ෂි උඩුගම සහ කසුන්ද සේරම් ඒ ඇතුළු පවුලේ තමයි මම හිතන්නේ හිටියද මිතුන් ඇතුළු පවුලේ සම නායෝමි ජයවර්ධන ඇතුළු පවුලේ සම සුනිල් සහ ශ්‍රියානිද සේරම් ඇතුළු පවුලේ සම සුමිත්‍රා ප්‍රියදර්ශනී ඇතුළු අජිත් පවුලේ සම ජානම් වෙල්දෙනියගේ ඇතුළු පවුලේ සම අශෝක ලොකුගේ ඇතුළු පවුලේ සම සංජීවනී ඇතුළු පවුලේ සම සජිත් ඇතුළු පවුලේ සම ගිම්හානි බෝම්බුවල ඇතුළු පවුලේ සම
අමිල වතුරගේ ඇතුළු පවුලේ සම වත්සුකරගේ සන්ධ්‍යා ඉද්දවැල්ල ඇතුළු පවුලේ සම දිනුක ඇතුළු පවුලේ සම සේතිය ඇතුළු පවුලේ සම තරිඳු ඇතුළු පවුලේ සම මල්කා ඇතුළු පවුලේ සම දැන් ඒ කණ්ඩායම තමයි මේකේ ප්‍රධාන වශයෙන්ම මේ අනුග්‍රහය දක්වන්නේ. ඊට අමතරව තව බාරකාර මණ්ඩලය සහ අනිකුත් තව අපේ මේකට උදව් කරන පිරිසක් ඉන්නවා. මේ දැන් කීප දෙනෙක් මම හිතන්නේ අද පැමිණිලා නැහැ. ඒ හැබැයි මේ සියලුම දෙනා කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා අපේ සභාපතිතුමාට. ඒ නිසා ඒගොල්ලත් එක්ක සම්බන්ධ වෙලා මේ මාස 4 ඇතුළත හොඳ දැහැමි ගමනක් යාමට සියලු ශක්තිය ධෛර්යය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් බොහොමත්ම ස්තුතියි ප්‍රතාපයි පැහැදිලි කිරීමක් අවබෝධයක් අපිට ලබා දුන්නට මම දන්නා විදිහට අහලා තියෙන විදිහට ප්‍රතාපයි කිව්වා වගේ අපේ බුද්ධ ශාසනයේ අටමහා කුසල ප්‍රධාන කුසලයක් වන කටින මහා චිවර කටින පින්කමක් වගේ දෙයකට සහභාගී වෙන්න උපසාසෙත් ඇති කරගන්න ලැබීමත් ලොකු දෙයක්. ඒ වගේම මම ප්‍රතාපයේ කතාවේ එක කැලලක් හරිම ආසාවෙන් ඇහුවා. මේ මාර්ගයේ දන්නා පිරිසක් එක එකතු වෙන අවස්ථාවක් ඕගොල්ලන්ට හම්බ වෙයි කියන එක. ඇත්තටම අපේ ගමනක් තියෙනවා. සමහර වෙලාවට අපේ ගමන කොහෙන්ද පටන් ගන්නෙ කොතනද ඉවර වෙන්නේ කියන එක අපිට සමහර සැකසහිත තියෙනවා. නමුත් මේ වගේ පිරිසක් එකතු වුණාම අපිට ඒ දේ කතා කරගෙන ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් අනුශාසනාවෙන් අපිට යන්න තියෙන ගමන අපේ ජීවිතේ යන්න තියෙන ගමන එතෙන් යන්න තියෙන පිරිසක් එක්ක එකතු වීමේ ලොකු වාග්යක් වාසනාවක් මේ ගමනේදී උදා වේවයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම චාරිත්‍රානුකූලව වැසීම සඳහා අප වහන්සේ ස්වාමීන් වහන්සේලාට මේ වස්සහන කමිටියට සම්බන්ධ වූ පිරිස විසින් ආරාධනා කිරීමක් සිදු වෙනවා. ඒ සඳහා අවස්ථාවයි දැන් යෙදී තිබෙන්නේ. ඒ පිරිස සූදානම් කරගත්ත පරිදි ස්වාමීන් වහන්සේට දැහැට් වට්ටි පූජා කරලා වැසිසලු පූජා කරලා වස් ආරාධනා වාක්‍ය කියවමින් මේ අප පන්සලේ ස්වාමීන් වහන්සේලාට අප පන්සලේ වැඩ සිට වස් වැසීමට ආරාධනා කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. පූජනීය මහා සංඝරත්නයේ අවසරයි. අද දින එනම් 2025 6/29 ඉරුදින පටන් මෙම වස් තුන් මාසයේ පුරාවට නිවන් පසක් වනු පිණිස අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් අප කෙරෙහි අනුකම්පා කර අපට දාන සීල භාවනාදී පින්කම් කර ගැනීමට අනුග්‍රහ පිණිසත් අප නෝත්ෂෝ තේරවාද විහාරස්ථානයේ වස්වසා වැඩ සිටින ලෙස අපි ඔබ වහන්සේලාට
ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරන්නෙමු. මෙම වස් කාලය පුරාවට හැකි ශක්ති ප්‍රමාණයෙන් සිව්පසෙන් අප උපස්ථාන කිරීමට දායකින් වන අප පොරොන්දු වෙමු. වස් පවාරයෙන් පසු කඨින චීවර මාසය තුල කඨින චීවරයක් පූජා කර චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස හේතු වන පින් අනුමෝදන් කර ගැනීමටද අපි අපේක්ෂා කරමු. තෙරුවන් සරණයි. වැසිසලු දෙක අපි පූජා කළ ස්වාමීන් වහන්සේලාට පූජා කරමින් කර්ම කමිටුවේ සමාජිකයන් මම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. Sadhu, sadhu, sadhu. කුසල මූලික සත්‍යාවෙන් මෙවර 2025 වස්ථාන උපස්ථාන හා කටින කමිටුව වෙනුවෙන් සහභාගී වුණු සහ අප පන්සලේ ස්වාමීන් වහන්සේලාට වස් ආරාධනා කර ඒ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමි. අද දවසේදී අපි අර කලින් කතා කරා වගේ අපිට ගමනක් තියෙනවා. ඒ ගමනට අපිට කල්යාණ මිත්‍රයෝ ඕන වෙනවා. බුදුන් දෙසූ දහමානුව අපිට ඉන්න විශේෂම කල්යාණ මිත්‍රය තමයි අපේ ගරුතර ස්වාමීන් වහන්සේලා. අප ගරුතර ස්වාමීන් වහන්සේලා ගිහිගේ අතහැරලා අප වෙනුවෙන් අනුකම්පාවෙන් ශ්‍රද්ධාවෙන් යුතුව බුදුන් දෙසූ දහම අපිට පසක් කරන්නට වැඩදරන අප පන්සලේ වැඩ සිටින අප ස්වාමීන් වහන්සේලාට මම নমස්කාර පූර්වක ආරාධනා කර සිටිනවා. අප වෙනුවෙන් කෙටි අනුශාසනාවක් කරන මෙන් මා ඉල්ලා සිටිනවා. මට චූටි අතපසුවීමක් වුණා, සමා වෙන්න. වැසිසලු සහ
දැහත් වටේ පූජා කිරීමට අමතරව අප මෙතන පැමිණ සිටින පිරිස අනිකුත් පිරිකර සූදානම් කරලා තියෙනවා. මම හිතන්නේ අපි ඒක අවස්ථාවක් කරගමු. ස්වාමීන් වහන්සේගේ අනුශාසනාවට කලින් ඒ පිරිකර ස්වාමීන් වහන්සේට පූජා කිරීම සඳහා. සියලු දෙනාට තුනුරුවන් සතු අනන්ත ගුණානුභාව බලයෙන් සියලු කායික මානසික සුවපත් භාවය චිර ජීවනයේ සහ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිස හේතු වේවායි අප ස්වාමීන් වහන්සේලා පළමුවටම මේ පින්බර උදෑසන හැම දිනකට ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා. පින්වත්නි, මේ ලොව පහළ වී වදාළ ශාන්තිනායක බුදුරජාණන් වහන්සේගේ විනය ප්‍රඥප්තියකට අනුව සෑම වසරකම මේ ඇසළ පොහොයෙන් පස්සේ ඇසළ පොහොය දවසේ උපසම්පදා වූ ස්වාමීන් වහන්සේලා තමන් වහන්සේ වැඩ ඉන්නේ කුටියකද ආරාමයකද ඉරිමහනකද භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාළේ මේ වස්සාන කාලය තුල ඉමත්මින් විහාරයේ ඉමන් තේමාසං ඉදවස්සං උපේමි යයි සියලු උපසම්පදා වූ ස්වාමීන් වහන්සේලාට
මේ විනය ශික්ෂාපදය දිවි හිමියෙන් ආරක්ෂා කර ගන්නට යයි අනුදැන වදාළා. ඔබට මේ ඇසළ පොහොය දවසේදී වාසය කරන්න යම් කිසි හේතුවක් නිසා අපහසු වුණොත් ඊළඟ පොහොය දවසේදී පසුවත් සමාදම් වෙන්න පවා උන්වහන්සේ අනුදැන වදාළා. එවක පැවිදිච්ච ආගමික සම්ප්‍රදාය නිසා ඒ ඇත්තන්ගෙන් ලැබිච්ච යම් ඉල්ලීම් සහ අපහාස නිසා තථාගතයන් වහන්සේ වදාළා අනුජානාමි භික්ඛවේ ඉමස්මින් විහාරේ ඉමන් තේමාසං ඉදවස්සං වේමි කියලා. ඒ කාලය තුල තම ශ්‍රාවකයන් වහන්සේලාට අදිෂ්ඨාන කරන්න කිව්වා. මේ ශික්ෂාපදය කොහොමද අදිෂ්ඨාන කරන්න කිව්වේ? යෝ තස්සායව තණ්හාය අසේස විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලයෝ. මේ අරිහත්ත්වයට පත් වෙන්න පුළුවන් විදිහට තමන්ගේ තෙමස පුරාවට කර්මස්ථානය තුල රැඳී සිටගෙන ඒ කමඨහන වඩාගෙන තමන්ට අරිහත් ධජය ඔසවන්න තරම් මට්ටමට තමන්ගේ ආධ්‍යාත්මය ස්වාමීන් වහන්සේලාට දියුණු කරගන්නට අනුදැන වදාළා. ඒ කාලය තුල තමන්ගේ චිත්තාභ්‍යන්තරේ පවතින කෙලෙස් ඉන්ද්‍රියයන්ට ගොදුරු වෙනකොට පංචේන්ද්‍රයන්ට ගොදුරු වෙන කෙලෙස් ඒවා ක්‍රියාවට නන්නන වේලාවට ඇති වෙන කෙලෙස් බාහිර සාධක නිසා ඇති වෙන කෙලෙස් ඒවා සියල්ලක්ම නැති කරලා දාලා උන්වහන්සේ පෙන්වා වදාළ පිළිවෙත තුල ආර්ය මාර්ගය තුල ගමන් කරන්නට ශ්‍රාවකෝ අපිට භාග්‍යවතුන් වහන්සේ නිවැරදි ආර්ය ප්‍රතිපදාවක් ආර්ය මාර්ගයක් පෙන්වා වදාළා. මේ කාලය තුල සදැහැති ඔබ සිව්පසයෙන් උපස්ථාන කරනකොට ස්වාමීන් වහන්සේලාට තමන්ගේ ආධ්‍යාත්මය වඩාගෙන දියුණු කරගෙන නිකලෙස් වෙන්න දහම සොයාගෙන යන අයට නිවනට උපකාර වෙන දහම කියා දීලා ඒ ඇත්තොත් මේ සසර දුකින් මුදවා ගන්නට මඟ පෙන්වන්න සංඝ රත්නයට අනුශාසනා කළා. ඉතින් මේ කාලය තුල ඔයත්තන්ට මේ කාලය ධර්මය අහන්න ඕනේ. මේ කාලය තුල ධර්මය සාකච්ඡා කරන්න ඕනේ. මේ කාලය තුල වැඩිපුර භාවනා කරන්න ඕනේ. අපිට ජීවිතයේ නිර්වාණාභෝධය සාක්ෂාත් කරගන්න තෙක් දානයයි සීලයයි භාවනාවයි නිතරම ජීවිතයට යොදා ගන්න ඕනේ. මේවා සකස් කරගන්න හොඳම කාලය තමයි මේ වස්සාන කාලය. ජෛන මහා වීර නිගණ්ඨනාථ පුත්‍රගේ
ඉල්ලීමක් මත භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාළේ එවක ඉඩෝර කාලේ ඉන්දියාවේ කර්කස මහ පොළවට ජල බිඳු වැටෙනකොට වර්ෂාව ලැබෙනකොට අර කර්කස මහ පොළොවේහි වේලී තියෙන පොළොවේහි කුඩා බීජ වර්ග නැවත මතුවලා හට ගන්නකොට එවක හිටපු ඒ ආගමික ශ්‍රාවකයෝ කියන්න පටන් ගත්තා මේ පරිසරයේ තියෙන ඒ තනකොළ වලට පවා ජීවයක් තියෙනවා ඒවා පාගා ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ ගෙපිලිවැලෙන් පිණ්ඩපාතේ යනකොට අර තනකොළව පෑගිලා පවට පයට පෑගිලා විනාශ වෙලා යනවා එකෙන් පවක් සිද්ධ වෙනවා කියලා. නමුත් අපි දන්නවා බෞද්ධ දර්ශනයට අනුව ඒ තනකොළ වලට විඥානයක් නැති නිසා එහෙම වෙන්නේ නැහැ කියලා. නමුත් අපි දන්නවා ඉන්දියාවේ පැවතිච්ච ආගමික ජාලයක් තිබුණු නිසා භාග්‍යවතුන් වහන්සේ කොහොමත් හැම පැතිකඩක්ම කල්පනා කරලා බලලා උන්වහන්සේ අනුදැන වදාලා බෞද්ධ ඔබ සංඝ රත්නයට ආරාධනාවක් ලබා දෙනවා නම් සිව්පසය ළඟටම ලැබෙනවා නම් ඔබ වහන්සේලා ආධ්‍යාත්මය දියුණු කරගෙන ඒ සිව් මාස තුල උතුම් අරිහත්ත්වයට පත් වෙන්න අධිෂ්ඨාන කරගන්න කියලා. ඉතින් ඒ නිසා ඔයත්ෝ අද අපිට මේ ආරාධනාව සිද්ධ කළා. අපි ඊටාම කරුණාවෙන් මෛත්‍රී සිතිවිලි වලින් යුතුව අපි මේ ආරාධනාව මේ සිතින් බාරගත්තා. මානව සීලන්තයට වැඩම කරලා අප වෙත කරන ලද මේ හතරවෙනි කටින ආරාධනාවයි මේ පවත්වන්න යෙදුනේ. ඒ වගේම මගේ 38 වෙනි වසමේ පැවිදි ජීවිතයට පත් වෙලා උපසම්පදාවෙන් 38 වෙනි වසයි මම මේ අද අධිෂ්ඨාන කරගන්නේ අපි ඇසල පොය දවසේ. ඒ නිසා බෙහෙවින්ම සතුටු වෙනවා. මම හිතනවා අපේ අලුත් කණ්ඩායම අපි මුණ ගැහෙමු. අපි ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වය ලැබෙනවා. මේක ඊටාම වටිනා පින්කමක් විදිහට අපි සිද්ධ කරලා ජීවිතයේ මතකයට නැගෙන හැම වෙලාවකම ඔයත්තන්ට සතුටු වෙන්න පුළුවන්. ජීවිතයේ අතර ගන්න හැම දෙයක්ම කොයි වෙලාවෙ විමට හැලෙයිද කියලා අපි දන්නේ නැහැ. නමුත් අපිට මේ වගේ දේවල් එහෙම වෙන්නේ නැහැ. ඊතෝ තින්සේ මහා කප්පේ නාබිජානාමි දුක්ගතින් කියන නාගිත මහරහතන් වහන්සේ වදාළේ කටිනයක් කළ මා කල්ප 30ක් යනකම් මම දුගතිය දැකලා නැහැ කියලා. මම එක පුංචි දෙයක් විතරයි කිව්වේ. ඒ කියන්නේ දුගතියක යා උත්පත්තිය ලැබලා නැහැ කියලා. ඒ නිසා අපිට මේ ලැබූ මනුෂ්‍ය ජීවිතය අපි ආනන්තරීය පාප කර්මයකට කිසිදා අපිපත් වෙන්නේ නැත්නම් මෙවැනි අගනා පින්කමකට දායක වෙන ඔබට ජීවිතේ කරන යම් කුඩා මිශ්‍ර අකුසල කර්ම ඒව නැති වෙලා ගිහිල්ලා ඔබට නිවන අරමුණු කරගෙන යන ගමනෙහි නිවන් දකින්නට මත්තෙන් සසර
සැපවත් කරගන්න මේ ආනුභාව සම්පන්න මේ මහා කටින මේ වස්සාන ආරාධනාව ඒකාන්තයෙන්ම ඔබට උපකාරමත් වෙනවා. මරණ මංචකයේදී ජීවිතයේ අපිට කිසිවක් ගැන නෙවෙයි සිහි කළ යුතු වන්නේ අපි හදාගත්ත, දියුණු කරගත්ත, පවිත්‍ර කරගත්ත සිතට අනුරූපව ගිහිල්ලා අපිට යම්කිසි තැනක යම්කිසි සුගතියක් ළඟා කරගන්න නම් අපි රැකගත යුතු එකම දේ වන්නේ තමන්ගේ සිතයි. සිත රැක්කොත් සියල්ල රැක්කා වෙනවා. ඒ නිසා හැම දිනාට ආරාධනා කරමින් විශේෂයෙන් පත්මන් බෞද්ධ භාරකාරත්වයට එවැගේම මේ උදාර වූ පින්කම මම ලංකාවේ නැති කාලේ වුණත් 17ක් මම හිතන්නේ 18ක් වගේ ප්‍රමාණයක් වෙන්න ඇති. ඔයත් ඔය වීම ගැන ආරාමයේ ස්වාමීන් වහන්සේ හැටියට ගොඩාක් සතුටු වෙනවා. මොකද මේ පින්කම ගැන හැමෝගෙම ලොකු උනන්දුවක් තියෙන නිසා. ඉතින් ඒ නිසා ඉදිරියේදී අවශ්‍ය මඟ පෙන්වීම විටින් විට වරින් වර සිද්ධ වේවි. ඉතින් හැමදෙනාට සෙත් ප්‍රාර්ථනා කරමින් අපිට මේ අවස්ථාවේ මේ කරන ලද ආරාධනාව ඉතාම නිහතමානීව කරුණාවෙන් බාරගත් බව සිහිපත් කරමින් හැමදෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් මගේ අනුශාසනාව නිමා කරනවා. තෙරුවන් සරණයි. Most respected Venerable Mahasangha and my dear Venerable Lukahamdurni, faithful, fortunate devotees, once again we approach to the very precious time in yearly. As a Buddhist, we used to follow the rainy season to nourish our innate qualities. As you all know that, especially the rain is very important to nourish the earth. So, in time of the Buddha also promulgated a rule for all the followers to practice the rainy retreat, the 4 months of the rainy season, listening to your internal noises like your own fear, stress, and so on, and find the solution for all those sufferings in this time. Therefore, the rainy season is very important to all of us to renew our practice, to reflect on our life, and to strengthen the path and the practice toward the liberation. Therefore, from the time of the Buddha, somehow 2,500 years ago, all the Buddhist community, especially the monastic community, used to stick in the one center or the monastery to develop their spiritual path toward the liberation. So annually, there was ceremony or the Vasavasa
literally we translate as the residence in the rain, in the western part. It was very famous as the Buddhist length. So no need to worry about the wall length, because in the Buddhism, the Buddha preaches and saw the part of the middle way or the middle part. So we don't follow the extreme austerities in this time, but we used to practice the teaching of the Buddha, especially the generosity and the morality and the cultivating our own mind. So those are the practice Buddha preachers to practice during the rainy season. Therefore, it is a very precious time to practice, to learn the teachings of the Buddha and follow the path of the Buddha. So I'm very grateful to all of you for the initiating the meritorious period as you all collectively invite the Venerable Mahasangha for the rainy retreat, to practice the rainy retreat in this year. So it's also time to all the followers to strengthen the practice and learn the teachings of the Buddha and follow the path to the liberation. So this raining season bring you the peace of your mind and also bring the harmony to your family and bring the abundance of merit to all of you. So I wish you all the very best for this rainy retreat, and make this retreat, rainy retreat, to strengthen the practice and learn the teachings of the Buddha and to walk toward the path to liberation. Thank you. සියලු දෙනාට අපි ආශිර්වාද ගාථාවෙන් සජ්ජායනා කරනවා. හැමෝටම සිතක් වේවා, ශාන්තියක් වේවා. වසාන කමිටුවේ සියලුම පින්නතුන්ටත් අපේ දෙමාපියන් සහභාගී වෙන සිටින සහභාගී නොවීමට යම් හේතු නිසා සහභාගී නොහැකි වූ හැමෝටමත් අප විහාරස්ථ දායක සභාවේ සියලුම පින්නතුන්ටත් සමස්ත ලෝකවාසී හැම දෙනාටත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. හැමෝටම ඇවිලෙන දුක්ගිනි නිවේවා. හැම දිනාට දහමින් සැනසීම ලැබේවා. හැම දිනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිස හේතු වේවායි අප මහත් වූ කරුණාවෙන් සිත ප්‍රාර්ථනා කරන්නෙමු, ආශිර්වාද කරන්නෙමු. සබ්බීතියෝ විවච්ඡන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සුත්ති අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා
මෙතෙක් ඇහුණු දේවල් වලින් මට තේරුනේ ජීවිතේ අපිට ලැබෙන මහඟු අවස්ථාවක් දුර්ලභ අවස්ථාවක් වසරකට වරක් පමණක් එක් විහාරස්ථානයක එක් වතාවක් පමණක් පවත්වන උපසම්පදා සම්පන්න භික්ෂුන් වහන්සේලා වැඩ සිටින විහාරස්ථානයක් වීම අපි මේ වගේ දුර ඈත රටක හිටියත් නවසීලන්තයේදී අපිට මේ වගේ වස් පින්කමකට සහභාගී වෙන්න ලැබුණ එකම මම හිතන්නේ අපිට භාග්‍යයක්. ඒ වගේම හොඳ කල්යාණ මිත්‍රයන් පිරිසක් එක්ක අපිට මේ වැඩේ කරන්න සාර්ථක කරන්න පුළුවන් වීම අපි ලැබු භාග්‍යයක්. ඒ වගේම අපේ ජීවිතයේදී මේ වැඩසටහන කරගෙන යෑම සඳහා අපිට නෝපන් කුසල් ඉපදෙන්න, උපන් කුසල් වැඩි දියුණු වෙන්න, උපන් අකුසල් මැඩපත්තා ගන්න, නෝපන් කුසල් නූපදා ගැනීමට මහන්සිත ඇතුව අපි මේ වැඩසටහන මේ පුරා මාස 4ක කාලයක අපිට සහයෝගයෙන් කල්යාණ මිත්‍රයන් විදිහට මේ වැඩසටහන සාර්ථකව කර ගැනීමට අපිට ශක්තිය ධෛර්යය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේදී අපේ වැඩසටහනේ පළවෙනි කොටස ඒ කියන්නේ වස් ආරාධනා පින්කම මෙතනින් සමාප්ත වෙනවා. ඒ වගේම අපි මේ වැඩසටහන අවසානයේදී අපි රිෆ්‍රෙෂ්මන්ට් ලෑස්ති කරලා තියෙනවා. නමුත් අපි තීරණය කරා කාල වේලාව ඉක්මවා යන එක නිසාම අපි ඊළඟ වැඩසටහන තියෙන කෙටි කාලය තුළදී අපි ප්‍රොජෙක්ට් අරගෙන අපි මේ වැඩසටහනට යමු. මේ වැඩසටහන තමයි